හොඳයි 2026 වසරේ වෘශ්චික ලග්න හිමියන්ට කොයි වගේ වෙයිද? අපි මේ ජ්‍යොතිෂීය විග්‍රහය තුලින් ඒ ගැන ගැඹුරින්ම විමසා බලමු. ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂානි ඉරෝසනී සෝමවීර ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. හොඳයි 2026 වසරේ වෘශ්චික ලග්න හිමියන්ට කොයි වගේ වෙයිද? අපි මේ ජ්‍යොතිෂීය විග්‍රහය තුලින් ඒ ගැන ගැඹුරින්ම විමසා බලමු. ඇත්තටම 2026 කියන්නේ වෘශ්චික ලග්න හිමියන්ගේ ජීවිතේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් වසරක්. මේ වසරේ ප්‍රධානම තේමාව තමයි ගැඹුරු පරිවර්තනයක්. ඉතින් මේ කියන පරිවර්තනීය ජීවිතයට බලපාන්නේ කොහොමද? අප මේ වසරේ ප්‍රධාන තේමාවන් එකින් එක අරගෙන ඒ ගැන බලමු. මේ වසරේදී ජීවිතේ ලොකු වෙනස්කම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආදරය, විවාහය වගේම මුදල් සම්බන්ධ කාරණාවලදී. ඒ විතරක් නෙමෙයි, මෙතෙක්කල් සැඟවිලා තිබුණු සමහර රහස් හෙළිදරව් වෙන්නත් මේ වසරේ ලොකු ඉඩක් තියෙනවා. හොඳයි අපි දැන් ආදරය සහ සම්බන්ධතා පැත්තට හැරමු. මේ පරිවර්තනීය වසරේදී හදවතේ කාරණාවලට මොකද වෙන්නේ? ආදරයක් හොයන කෙනෙක්ට හරි දැනටම සබඳතාවක ඉන්න කෙනෙක්ට හරි ඒ සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරගන්න වසරේ ආරම්භය හරියම සුබදායකයි. දින වකවානු ගැන කතා කළොත් ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 24 වෙනකම් කාලය අලුත් සම්බන්ධතාවලට හරිම යහපත්. ඊට පස්සේ නොවැම්බර් 1 වෙනිදායින් පස්සේ කාලය විවාහ යෝජනාවලට ඒ වගේම පවුලේ අයගේ ආශිර්වාදය ලැබෙන්නත් හොඳම කාලයක් විදිහට පේනවා. හැබැයි මෙතනදී හරිම වැදගත් දෙයක් තියෙනවා. කතා කරන වචන ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම අලුතින් පටන් ගත්ත සම්බන්ධතාවලදී නොසිතා කියන එක වචනයකින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුරුවන්. ඉතින් අනාපේක්ෂිත දේවල් ගැන මොකද කියන්නේ? ග්‍රහ පිහිටීම් මනුව දීර්ඝකාලීන සම්බන්ධතාවලට උනත් හිතපු නැටි සිදුවීම් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි මේ වසරේ තියෙන විශේෂම දේ. එක පැත්තකින් හිතා ගන්නන් බැරි විදියට හදිසි විවාහයක් සිද්ධ වෙන ඉඩ තියෙනවා. ඒත් අනිත් පැත්තෙන් හදිසි වෙනුවීමක් වෙන්නත් ඒ වගේම ඉඩක් තියෙනවා. ඉතින් ගන්න තියෙන හොඳම අවවාදය තමයි හදිසි තීරණ ගන්න එපා කියන එක. හරි අපි දැන් ආදර කතාවලින් මිදලා මුදල් සහ රැකියාව පැත්තට හැරමු. බලමු මේ පරිවර්තනය කෙනෙකුගේ අනාගතය ගොඩනගන්න උදව් වෙන්නේ කොහොමද කියලා. වසරේ මූල්‍ය ගමන ගැන පැහැදිලි චිත්‍රයක් තියෙනවා. බලන්න වසරේ ආරම්භයේ ඉඳන් ජූනි 2 වෙනිදා වෙනකම් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. හදිසි වියදම් එන්න පුළුවන්. හැබැයි ජූනි මාසෙන් පස්සේ නොවැම්බර් වෙනකන් කාලේ හරිම සුබයි. විදේශ ආදායම් සහ වාසනාව උදා වෙනවා. ඊටත් පස්සේ නොවැම්බර් මාසෙන් පස්සේ රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. රැකියාවේදී ගොඩක් දුරට ගැඹුරින් හිතන්න ඕන, පරිශන කරන්න ඕන, රහස්‍ය දේවල් එක වැඩ කරන්න වෙන ක්ෂේත්‍රවලින් ජයග්‍රහණ ලැබෙන්න ඉඩ තියෙනවා. වෛද්‍ය, ආරක්ෂකාංශ වගේ ක්ෂේත්‍රවලට මේක විශේෂයෙන්ම බලපානවා. හොඳයි. දැන් අපි මනසට සහ ශරීරයට මේ වසර කොහොම බලපායිද කියලා බලමු. ඒ කියන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන. ඉගෙන ගන්න කෙනෙක්ට නම් 2020 කියන්නේ නේම රන් අවස්ථාවක්. උසස් අධ්‍යාපනයේට පරිශන කටයුතු වලට ඒ වගේම විදේශගත වෙලා ඉගෙන ගන්නත් මේ වසරේදී අවස්ථාව ලැබෙනවා. හැබැයි සෞඛ්‍ය ගැන නම් ලෙඩක් හැදෙනකම් බලාගෙන ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. කලින්ම පියවර ගන්න එක වැදගත්. මොකද සමහර වෙලාවට සැඟවුණු රෝගාබාධ හෝ හඳුනා ගන්න අමාරු ගැටලු මතුවෙන්න පුරුවන්. ඒ නිසා තවන්ගේ ශරීරයට සහ මනසට හොඳින් සවන් දෙන්න එක හරිම වැදගත්. මොකද සමහර සෞඛ්‍ය ගැටලු පිටත පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයකින් මිදෙන්න හොඳම ක්‍රමය තමයි යෝගා සහ භාවනාව වගේ දේවල් වලට යොමු වෙන එක. ඒකෙන් ලොකු සමබරතාවයක් ඇති කරගන්න පුළුවන්. හොඳයි. මේ හැම අභියෝගයක් සහ අවස්ථාවක් එක්කම 2026 වසරේට සාර්ථකව මුහුණ දෙන්න කොහොමද? ඒකට උදව් වෙන උපදෙස් කීපයක් තමයි මේ. ග්‍රහයන්ගේ සුබඵල ලබා ගන්න කරන්න පුළුවන් සරල දෙයක් තමයි ඕම් බ්‍රහස්පතයේ නම කියන ගුරු මන්ත්‍රය ජප කරන එක. නිශ්ශබ්ද තැනක ඉඳගෙන 108 වතාවක් මේක කියන එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඊට අමතරව තවත් වාසනාව ගෙනීමට අංගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දවස් සුබයි කියලා සැලකෙනවා. ඒ වගේම රතු සහ කහපාට ජයවර්ණ විදිහට පාවිච්චි කරන්න පුරුවන්. ඉතින් අවසාන වශයෙන් අපි මේ කතා කරපු හැම දෙයකින්ම කියවෙන්නේ එකම දෙයයි. ඒ තමයි 2026 කියන්නේ ජීවිතය සම්පූර්ණයෙන්ම අලුත් දිශාවකට හරවන වසරක් කියන එක.
2026 වසර අවස්ථාවලින් පිරීලා තියෙන්නේ. ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි මේ තරම් බලවත් පරිවර්තනීය වසරක් කෙනෙක් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍යවේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ජ්‍යොතිර්විද්‍යා ගෞරව, මානව හිතවාදී, කීර්තිශ්‍රී දේශගෞරව, ජනරංජන, ජ්‍යොතිර්විද්‍යා විශාරද, ජනપ્રસાદિની දේශකීර්ති, WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර, සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය, અંક 305C, කොස්සින්න, ගණේමුල්ල. WhatsApp අංකය WhatsApp අංකය 070 248 682 5